මොනවද ඒවා විසඳන්නේ කොහොමද කියලා අපි දැන් බලාගෙන යනවා. මම ගැරි කර්ස්ටන්ගෙන් අහුවහමත් එයා කිව්වේ ප්ලේයර් ටැලන්ට් එකේ අඩුපාඩුවක් නැහැ. එයා කියන්නේ we have to get them මේ ක්‍රීඩාවේ තියෙනවනේ අංශ තුනක් fitness, player skill and the mental side. ඒ තුන හරියට වැඩ කරනවා නම් ඔක්කොම වැඩ කරනවා. ඉතින් අපි ඒක ගැන තමයි දැන් ફોකස් කරලා බලන්නේ කොහොමද ඒ සිටුේෂන් එක ඉම්ප්‍රූව් කරන්න කියලා. ඒක වුණාම මට හිතෙනවා අපේ ක්‍රීඩාවේ වෙනසක් ඔයගොල්ලන්ට පේන්න පුළුවන්. අනිත් එක තමයි under 19 coaching. මට හිතන්නේ ඒක තමයි තියෙන ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කියන්නේ coachesලාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් හැටියට ඒ coachesලාට exposure එක දීලා නැහැ. experience එක මදි. ඒගොල්ලොන් එක්සෑම් එකක් පාස් කරලා කියනවා මම උදාහරණයක් දෙන්නම්. මම ඉස්කෝලේ වලට ගිහින් දිනවා. ඒගොල්ලෝ කියන්නේ ෆෝවර්ඩ් ගහන්නේ මෙහෙමයි කියලා. මං අහන ඇයි මෙහෙම ගහන්නේ? ඇයි මෙහෙම ගහන්න බැරි? උත්තරයක් නැහැ. ඒක නැත්තේ අර all round exposure එක නැති හින්දා. ඒ කට්ටියට දැනගන්න ඕන කොහොමද ක්‍රීඩාව ගැන සාකච්ඡා කරන්නේ? කොහොමද explain කරන්නේ? අර හේතුඵල ක්‍රියාදාමය හොඳට තේරෙනව මදි. ඒක තමයි දැන් අපි හදන්නේ under 19 එකෙන් පටන් ගන්න එතනින් උඩටයි එතනින් පල්ලෙහාට එක්ස්පෝෂර් එක දෙන්නේ. කියුරේටින් කියන්නේ අපිට ගොඩාක් කියලා තියෙනවා මේ ග්‍රවුන්ඩ්ස් වල විකට්ස් වල තත්ත්වය හොඳ මදි කියලා. හැබැයි මේ අවුරුද්දේ ටිකක් ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බා කිව්වා. හැබැයි ඒ ප්‍රශ්නේ ගැනත් අපි පුළුවන් තරමක් ඉක්මනින්ම බලලා සලස්සන්න හදනවා. අම්පයරින් ඇන්ඩ් රෙෆරින් අනිත් ඒරියා එක අපිට ගොඩාක් ප්‍රශ්න කියලා